Hi beautiful girls, welcome back to Situ Fashion YouTube channel. Hi යාළුවනේ. ඔන්න ඉතින් අද වීඩියෝ එක ගොඩක් විශේෂයි. මොකද අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩ් වෙලා තියෙන අලුත්ම පන්තියේ දිග ගවුමක් මහන ලේසිම ක්‍රමය. ඉතින් අඩු රිදු ප්‍රමාණයකින් වැඩි මහන්සියක් නැතුව කොහොමද මේ වගේ ලුක් එකක් ගන්න කියලා අද අපි බලමු. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයත් මේ මැටීරියල් එක ගන්න හිතාගෙන ඉන්නව නම් මේක චුට්ටක් නිකන් අර මේ නූල් ටිකක් ඇදෙන්න බලනවා. ඒ හින්දා ඔයා පොඩ්ඩක් බලලා මේ මැටීරියල් එක හොඳ මැටීරියල් එකම තෝරලා ගන්න. ඉතින් අම්මා මගේ මෙෂර්මන්ට් ටික අරගෙන දැන් ඔය කරන්නේ රෙද්ද කපා ගන්න එක තමයි. ඉතින් මම කිව්වේ අද දිගටම සම්පූර්ණ දිගට ඕනේ කියලා. හැබැයි රෙද්ද චුට්ටක් මදි වුණා දිගටම දාන්න. වෙලමිට ළඟට තමයි රෙද්ද ඇති උනේ දාන්න. ඊට පස්සේ අපි තීරණය කරා ඒ හරියට අත දාමු කියලා. ඉතින් ওই ප්‍රමාණය දිග තියලා ඔතනින් පහළ කොටස තමයි අතේ දිග ප්‍රමාණය එන්නේ. ඔය සම්පූර්ණ මොකද මම දිග ගවුමක් නිසා මහන්නේ. ඉතින් වීඩියෝ එකේ වෙනකම් සම්පූර්ණ බලන්න කොටසින් කොටස ඔයාලට පුළුවන් වේවි මේ වගේ ලස්සන දිග ගවුමක් මහ ගන්න. ඉතින් ගවුම් කොටස හැඩ තියලා කපාගෙන දැන් කපා ගන්න යන්නේ අතේ කොටස. ඉතින් බෝරිච්චි අත වැලමිට ගාවට තමයි දාන්නේ. මේ විදිහට වෙන් කරලා කපාගත් කොටස් ටික උඩ කොටස සහ අත් කොටස් ටික මේ විදිහට එකට තියාගන්නවා. අනේ ඉතින් අම්මා දැන් මහන් තමයි යන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ අපහැදිලි දෙයක් හරි දැනගන්න දෙයක් හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ පෙන්න කොටස තමයි අම්මාර කලින් කොටසේ මැෂර්මන්ට් එක දාගත්තේ. ඉතින් මුලින්ම මහන්න උත්සාහ කරන කෙනෙකුට උනත් පැහැදිලි වෙන්න තමයි මම මේ පෙර සහ පසු කියන දෙකම මම අරගෙන ආවේ.
කොටස තමයි අත නිර්මාණය කරගන්න කොටස. ඉතින් මං ඉල්ලුවේ අත් බෝරිච් කරපු අතක්. ඉතින් ඒක හදාගන්න විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් හොඳට බලන්න පැහැදිලිව තියෙනවා කොහොමද ඒ බෝරිච්ච අත ගන්න කියලා. ඉතින් ඒ ටික ඉවරුනාට පස්සේ අපිට තියෙන්නේ ඉතුරු වෙලා තියෙන වැඩ ටික නිමා කරගන්න. එතකොට අපිට සම්පූර්ණ ගවුම් මෙෂර්මන්ට් එක වටේ ගහ ගන්න පුළුවන් සහ ඉතුරු වෙලා තියෙන කොටස් ටික මහ ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි වැඩේ සාර්ථකව ඉවර කළා. ඔයාලට පේනවා ඇති මේ ගවුම කොච්චර ලස්සනට සහ පිළිවෙලට ආවද කියලා. කවුරුත් හිතන්නේ නැහැ මේක අපි ගෙදරදීම මැහුවා කියලා. ඔයාලටත් මේ ක්‍රමය අනිවාර්යයෙන්ම try කරලා බලන්න පුළුවන්. මහත්ති මොනවා හරි තැනක හිර වුණොත් හෝ ප්‍රශ්නයක් ආවොත් බය නැතුව කමෙන්ට් එකක් දාලා අහන්න. මම උදව් කරන්නම්. ඉතින් මතක් කරන්න ඕනේ මගේ වීඩියෝස් බලන, ලයික් කරන, කමෙන්ට් කරන, වගේම ෂෙයා කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා ඔයාගේ මහොම් ඉගෙන ගන්න කැමති යාළුවටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟට මොන වගේ වීඩියෝ එකක්ද ගේන්න ඕනි කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අමතක කරන්නත් එපා. ඕගොල්ලන්ගේ අදහස් මට ගොඩාක් වටිනවා. එහෙනම් මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. ආයෙම වීඩියෝ එකකින් හම් වෙනකන් අතට මම ගිහින් එන්නම්. Stay happy. Love you all.